සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. පොහොය දිනයට පසු දිනේ අපි කරාටේ අලුත් වැඩක් කරන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ අද දවසේ කුමා කරාටේ ඇකඩමි පරිසරයට අපි ගෙනල්ලා තියෙන්නේ තරුණ යුවලක් එකම සහෝදරයෝ. අපි විශේෂයෙන්ම කතා කරන්න උත්සාහ කරන්නේ මේ තාරුණ්‍ය කොයි විදිහටද යාවත් කාලින වෙන්න ඕනි. එහෙම නැත්නම් මේ තරුණ ජීවිත සමාජයේ තුල තමන්ගේ ජීවිත කටයුතු ඉස්සරහට යද්දී කොයි විදිහටද අභියෝග හමුවේ මුහුණ දෙන්නේ, බිඳ වැටීම් විවිධ අභියෝගගත අවස්ථාවලදී කොයි විදිහටද අපි මුහුණ දෙන්නේ කියන ගැන තමයි අද කතා කරන්නේ. ඉතින් මම මුලින්ම අපේ සංගීත ශාස්ත්‍රයට එහෙම නැත්නම් උඩරට සහ පහතරට නර්තන කලාවන් හොබෝමින් මේ වෙනකොට අනුරාධපුර දිස්ත්‍රික්කයේ උතුරුමැද පළාතේ කලා සෞන්දර්ය ඒකකයේ වැඩ කරන ගමන් කැලණි විශ්වවිද්‍යාලයේ උපාධියක් හදාරන අපේ සුසර මහත්මයා මුලින්ම මම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඒ වගේම ඔහුගේ බාල සහෝදරයා දෙවෙනියා. ඉතින් එයා ලොකු අභියෝග කීපයකට මුහුණ දීලා ජීවිතේ බිඳුවටම වැටිලා. ඉතින් පස්සේ එයාම තීරණයක් කරලා දෙනවා නෑ මම මේක දිනනවා කියලා. ඉතින් අභියෝග කීපයක් මේවා වෙලා ඒ කියන්නේ දරාගෙන අවස්ථා තුනකදී උසස් පෙළට මුහුණ දීලා මේ වෙනකොට විශ්වවිද්‍යාල වරම් ලැබලා ඉන්නවා. ඉතින් එතුමත් මම පිළිගන්නවා සුපුන් මහත්මයා ඊටම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්න. ඉතින් මේ අත වශයෙන්ම දැන් සාමාන්‍ය පාටියක් උත්සවයක් කියනකොට මිනිස්සු ගෙනල්ලා තියාගන්නේ මොනවා හරි මත් වෙන දෙයක්, බෝතල් ටිකක්, එහෙම නැත්නම් දුම් ගහගෙන ඒ වගේ ගඳ ගහන වැඩ තමයි ගොඩ දෙනෙක් කරන්නේ. නමුත් කුමා කරාටේ මේ පරිසරයේ අපි ඉන්න මේ භූමියේ කොහෙවත් අද තරම් BDS සිගරට් එකක්වත් පත්තු කරන්නේ නැහැ. ඒක තමයි සැබෑ තත්ත්වය. ඉතින් ශිෂ්‍ය ආශිර්වාද ලැබෙනවා අපිට ඒ නිසාවෙන්ම. ඉතින් අපි මුලින්ම අපි අදහසක් දැනගමු. මේ තරුණයන්ගෙන් තමයි මේ අදහස දැනගන්න ඕනේ. මේ දැන් වර්තමාන සමාජයේ අපිට දැනගන්න ලැබෙන්නේ හැම වෙලාවෙම ජීවිතින් අසා ගැනීම, මේ ප්‍රශ්නවලදී පලා යනවා, ජීවිතෙන් තමයි ගොඩක් පලා යන්නේ. ඉතින් ඒක ලොකු පාඩුවක්. මේ වගේ අපේ වගේ රටකට දියුණු වෙන්න තියෙන එහෙම නැත්නම් මේ රටක් දියුණු කරන් ඉන්න තරුණ ජාවය මගදී කඩා වැටෙනවා නම් ඒ රට හොඳ තත්ත්වයක් නෙවෙයි. ඉතින් ඒක වෙනස් කරන්න යම් උත්සාහයක් තමයි මේ දශම ගානක උත්සාහයක් තමයි අද දවසේ ගන්න උත්සාහ කරන්නේ. ඉතින් මම සුසර මහත්මයාට මම ආරාධනා කරනවා එතුමගේ අදහස මේ සමාජයට කියන්නේ. අයිබෝන් මේ ඇත්තටම අයියා මට මුණ ගැහින්නේ දැන් සෑහෙන කාලයකට කලින්. මම මේ කුමා කරාටි ආයතනයට සම්බන්ධ වෙන්නේ අහම්බේ. ඉතින් මේ මට මෙතන සම්බන්ධ වෙද්දී මට තේරුණා මෙතන ආස්පසින්ම වෙනස් දෙයක් වෙනවා. ඒ කියන්නේ මෙහින් මේ ආයතනෙන් දඟලනවා තරුණයන්ගේ ජීවිතය වෙනස් කරන්න. ඒක මම පැහැදිලි ආකාරයෙන්ම දැක්කා. ඉතින් අද වර්තමානයේ ගත්තන් පස්සේ සාමාන්‍යයෙන් අද අහන්න ලැබෙන තොරතුරු හරිම සෝචනීයයි. මැරීම්, එල්ලි මැරීම්, එතකොට වද හිංසා වල පීඩාවට ලක් වෙලා ජීවිත හානි අද බොහෝ දුරට අහන්න ලක් වෙනවා. එතකොට මෙතනින් මේ කුමා කරාටි ආයතනයේ කරන දේ තමයි මේ තරුණ ජීවිතය වලට දරා ගැනීමේ ශක්තිය මේ එයාලගේ මනස තුළ කාවත් දෙන එක. එහෙම නේද? හරි. ඒකට අපි දැන් අත් වශයෙන්ම ඉතින් කරාටි ක්‍රීඩාව තුළදී කායික මානසික නිරෝගී භාවය සහ ඒත් එක්කම බාහිර සමාජයට කොයි විදිහටද මුහුණ දෙන්නේ කියන එක තමයි අත්‍තරම අපි උගන්වන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒක එක එක්කෙනාගේ මානසික මට්ටමත් එක තමයි ඉතින් තමන් දරා ගන්න විදිහත් එක තමයි ඒක වෙන්නේ. ඉතින් අපි සුපුන් මහත්මයා ගැන අහලා බලමු. එතුමා මේ යනකොට එතුමාම ලොකු කට්ටක් කාලානේ දැන් ඉස්සරහට ඇවිල්ලා ලොකු සතුටකින් ඉන්නේ. ලොකු හැපි මූඩ් එකක තමයි එයා ඉන්නේ මේ වෙලාවේ. අහමු එතුමාගේ අදහස්. ඉතින් මේ හැමෝටම සුබ රාත්‍රියක්. ඉතින් මේ හරිම අපූර්ව රාත්‍රියක් තමයි දැන් මේ උදා වෙලා තියෙන්නේ. ඉතින් මේ කුමා කරාටි ආයතනයේ ප්‍රධාන ගුරුතුමා ඉතින් මේ ඉතින් අවසරයි. ඇත්තම කියනොත් මේ අවස්ථාව මේ හරිම තරුණයෙක්ට ගන්න පුළුවන් දුර්ලභ අවස්ථාවක් සර්. ඉතින් මේ කියනවනම් අද වෙනකොට සමාජයේ ඉන්න මේ තරුණියෝ කියන්නේ මේ සමාජයේ ඉන්න සුවිශේෂී කණ්ඩායමක්. ඉතින් මේ ඒ සුවිශේෂී කණ්ඩායම මට දැනෙන විදිහට අද ඉතින් මේ
එයාලගේ ජීවිත වෙන වෙන පැතිවලට දුවනවා. ඉතින් අද ගත්තාම ඉතින් මේ ජීවිත හරිම සංකීර්ණයි. ඉතින් මේ සංකීර්ණ ජීවිතවල තියෙන එක පැතිකඩක් තමයි ඉතින් අපේ සුසර කියෝ වගේම මේ දරා ගැනීම. ඉතින් මේ විවිධ පුද්ගලයන් ගත්තාම මේ එයාලගේ ජීවිතවල තියෙන එක එක දරා ගැනීම. ඉතින් ඒ දරා ගැනීමට හුරු කරන්න ඉතින් ජීවිතේ ගත්තාම කියන්නේ මේ හරියටම මේ අහම්බයක්. ඉතින් මං අහලා තියෙනවා මේ ලස්සන කවියක්. මේ එක මේ මං ඒ කවිය මෙහෙම කියන්නම්. කළුගල් පවන මල් පෙතිමින් බුදුවේ ඒ කළුගල් මෙන් බදුවේ. ලුහුබැද ගමන් ගස් අදහස පොදුවේ සිතූ දේ නොසිතේ නොසිතූ දේ සිදුවේ. ඉතින් අපි මේ ජීවිතේ ගත්තාම මේ ජීවිතේ කියන්නේම එක එක නිමේෂයන් වල එකතුවක්. ඉතින් මේ එක එක නිමේෂයන් ගත්තාම ඉතින් ඒ වගේ තියෙනවා අපිට හිතපො නැති දේවල්. ඉතින් අපි ජීවිතේට කවදාවත් අපි හිතන් ඉන්න දේවල් වෙන්නේ නැහැ. අපේ ජීවිතේට වෙන්නෙම අපි නොහිතන දේවල්. ඉතින් අපි හැම දෙයක්ම සමසිතින් දරාගෙන ඉදිරියට ඉතින් යන්න ඕනේ. ඉතින් මේ කුමා කරාටි ආයතනයේ ප්‍රධාන ගුරුතුමන් ඉතින් මේ ඒ හැම දෙයකටම මේ ළමයින්ට හැමදේම කියලා දෙන්න. ඉතින් අද වැඩසටහනේ ප්‍රධාන අරමුණක් තමයි මේ දරාගන්නේ. කොහොමද ජීවිතේට මුහුණ දෙන්නේ කියන එක. ඉතින් අද ජීවිතේ කියන්නේ අරමුණු එකතුවක්. ඒ කියන්නේ ඒ අරමුණ අපි එකෙන් එක ජය ගන්න ඕනේ. ඉතින් මම අහලා තියෙන ලස්සන කවියක්. ඉතින් මේ ඒ කවිය තමයි කටු ජීවිතේ කියන දේ හරිම අපූර්වයි. ඉතින් ජීවිතේට හම්බෙන එක එක අභියෝග. ඉතින් මේ අභියෝග වලින් පිරිච්ච පොඩි සින්දුවකින් අහමුද? සින්දුවකින්. හරි. සින්දුවෙන් අහමු. ඉතින් සිහින මවන්න නැති අහස උසට තනියම. ඉතින් අපේ ජීවිතේ හැමෝගෙම තියෙනවා සිහින. ඉතින් අපේ සර්ගෙත් තියෙන සිහිනක්. ඉතින් අපි සර්ගේ සිහිනේ අහමු ඉස්සෙල්ලා. අපි ලස්සන ජීවත් වෙනවා හැමෝම. ඔව්. හරි. ලස්සන ජීවත් වෙන්න තමයි හැමදේම කරන්නේ. හරි. ඉතින් ඒ හැමෝට වගේ ඉතින් මටත් ලොකු හීනයක් තියෙනවා. මගේ හීනෙත් දැන් සාර්ථක වෙලා තියෙන්නේ. චූටි කඩේම ප්‍රමාණය මට තියෙන. ඉතින් ඒ සිහින ජය ගන්න. ඉතින් ඒ හිතේ සතුටටත් එක්ක අපි කියමු ලස්සන සින්දුවක් සර්. දැන් අරමුණු. ඉතින් හැමෝටම සිහිනයක් තියෙනවා. ඉතින් ඒ හැම සිහිනයකටම හැමෝටම යන්න පුළුවන්. තමන්ගේ උත්සාහයයි කැපවීමයි උනන්දුවයි තමයි සර් ගොඩක් වැදගත්.